ඔබ නායකයයි කියවා නොගන්න. ඔබගේ නායකයානෝ එක්කෙනෙක්මය එනම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේය. අපි සමහර වෙලාවට මේ නායකත්වයට, අධිකාරයට, බලයට, ජනප්‍රියතාවයට, පාලනයට හරි ආසයි, ලොල් වීමක් තියෙනවා. මම කැමති මා වටා මගේ අත පයට සේවකයෝ මෙහෙකරුවොත් එක්ක එකතු වෙලා මම නිකන් රජෙක් වගේ අනිත් අයව යටත් වැසියෝ කරගෙන ජීවත් වෙන්න. එහෙම සමහර සිතුවිලි අපිට එනවා. මේක ඔබට මටත් විය හැකි, අන් අයටත් වෙන්න පුළුවන්. නමුත් මතක තියාගන්න, ඔබ හැමෝගේම සේවකයෙක් වෙන්න. හැමෝම ගැන හොයලා බලන, හැමෝගේම අවශ්‍යතාවල් වලට සරණය වෙන ආදරවන්ත උදව්කරුවෙක් වෙන්න. මේ චතුරාර්යකය ඇතුලේ ඔබ මෙනෙහි කරලා බලන්න පුඩි කාරණාවක් තමයි උදව්ව, සහාය වීම. ඔබ මතක් කරලා බලන්න ඔබට අනතුරක් වෙච්ච වෙලාවේ ඔබ පාරේ අමාරු අවස්ථාවල් වල කී දෙනෙක් නම් ඔබට ඇවිල්ලා උදව් කරලා තියෙනවද? හැබැයි අද දවසේ පොඩි පෑනක් කොලයක් අරගෙන ලියලා බලන්න ඔබ කී දෙනෙකුට ඔබ දැනුවත්ව උදව් කරලා තියෙනවද? දැනුවත්ව. මම දැනුවත් මෙන්න මේ කෙනාට මේ උදව්ව කළා, මෙන්න මේ උදව්ව කළා, මෙන්න මේ උදව්ව කළා කියලා මතකට එන උදව් කිරීම 10ක් ලියන්න. මුදලින්, ශ්‍රමයෙන්, කාලයෙන්, හුම්කම් දීමෙන්, හැකියාවල් වලින් ඔබ කළ උදව් 10ක් මතක් කරගන්න. ඒ 10 වෙනුවෙන් ජේසුට ස්තුතියි කියන්න. මොකද ජේසු පිටයි.